හරි. මම හිතන්නේ මේක බලන් ඉන්න අපේ 2027 උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව හදාරන්න බලාපොරොත්තු ඉන්න ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරේ. හදිස්සිය තමයි මේක කරන්නේ. පන්තියක් අතරතුරම මේ වීඩියෝ එක පොඩි වීඩියෝ කොටසක් විදිහට අපි ගන්න තීරණය කළා. මේ 2027 හරි 2027 උසස් පෙළ කෘෂි විද්‍යාංශයෙන් පෙනී ඉන්න බලාපොරොත්තු වෙන ළමයින්ට අපි පන්ති පටන් ගන්න තීරණය කරලා තියෙනවා මේ මාසේ නෙවෙයි දිනේ විදිහට අපි දැනට යොදාගෙන ඉන්නේ ලබන මාසේ. ඒ කියන්නේ ජූනි වල. හරි ජූනි මාසේ 4 වෙනිදා කියලා කියන්නේ බදාදා දවසක් එන්නේ. හරි බදාදා හවස තමයි අපි පන්තිය පටන් ගන්න තීරණය කරලා තියෙන්නේ. කැමති ළමයින්ට පුළුවන් මේ වීඩියෝ එකත් එක්කම අපි යටින් අපේ WhatsApp සමූහයත් එක්කම ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකයක් දාන්නම්. ඒ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දෙන්න. WhatsApp පණිවිඩයක් දැම්මට පස්සේ ඔයාලට Zoom link එක හම්බෙයි. ඒ Zoom link එක හරහා ඔයාලට බදාදට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි YouTube live එකක් යන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා 2027 ළමයි වෙනුවෙන්. හරි ඒකම මම මතක් කරන්න ඕනේ 2025 මේ පාර හරි 2025 මේ පාර ඔයාලා විභාගෙට යන්න ඉන්නවා නම් ඔයාලා වෙනුවෙන් අපි මේ වෙනකොට පේපර් ක්ලාස් එකක් පටන් කරගෙන යනවා. ඒක සෙනසුරාදාට තමයි තියෙන්නේ. හරි දිනෙත් මම කියන්නම් සෙනසුරාදාට හරි සෙනසුරාදා හවස තමයි පන්තිය තියෙන්නේ. ඒකටත් කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකටත් WhatsApp message එකක් දානවා. නම්බර එකත් ඕනනම් කියන්න. නම්බර එක තමයි 071 650යි 89යි 28. මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න 2025 මේ පාර A level කරන්න ඉන්න ළමයි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ නම්. හරි ඒ කට්ටියටත් Zoom link එක දෙන්න. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන කාරණා තමයි 27 ළමයි 27 කෘෂි විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙන ඉන්න ළමයින්ට ජූනි මාස 4 වෙනි බදාදා හවස වෙලාව මම දැනුම් දෙන්නම්. අපි හරි මේ 27 ළමයින්ට මේ බදාදා ජූනි 4 වෙනිදා හවස සම්බන්ධ වෙන්න ඔයාලට YouTube live එකක් යනවා වගේම ඔය එදාට කරන්න බලාපොරොත්තු වෙන ටියුට් එක අපි live screen එකේ share කරනවා. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය නම් එදා free seminar එකක් විදිහට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන ඕන විශේෂම කාරණාව තමයි free seminar එකක් විදිහට තමයි ඔයාලට යන්නේ එදා දවස. සම්බන්ධ වෙන්න පුළුවන් හවස. අවශ්‍ය කට්ටියට ඊට පස්සේ අපි ටියුට් ඕනනම් පෝස්ට් කරලා එවන්නම් ඒ ප්‍රශ්නයක් නැහැ. 4 වෙනිදා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට එදාට කිසි මුදලක් අය කරන්නේ නැහැ. සම්බන්ධ වෙලා බලන්න පුළුවන් පන්තිය හොඳයිද කොහොමද වැඩ කෙරෙන්නේ මොන වගේ තත්ත්වයකද තියෙන්නේ කියන එක ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ නිසා එදාට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මම ගැනත් ඕනනම් කියන්නම්. මම ඇවිල්ලා මගේ නම දන්නවනේ. ලහිරු රාජපක්ෂ තමයි මම. දැනට යාපනයේ විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසරේ තමයි ඉගෙන ගන්නේ. ඉතින් මමත් ඇග්‍රිකල්චර් සම්බන්ධව තමයි ඩිග්‍රී එක හදාරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලටත් හොඳින් ගන්නලා ඔයාලවත් ඒ තත්ත්වයකට ගේන්න මගේ බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි මේ විදිහට පන්ති කරන්නේ. ඒ නිසා එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න අපිට WhatsApp message එකක් දාන්න. හරි. මේ ඒකම තවත් විශේෂම කොටසක් තියෙනවා. ඒ තමයි අපි මේ දැන් 2027 කට්ටියට බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පන්ති අවසන් කරාට පස්සේ හරි කලින් දවසේ අපි මොනවා හරි පාඩමක් කරලා ඉවර කරා නම් ඒ පාඩමට අදාළව සාරාංශගත මතක් කිරීමක් පොඩි පේපර් එකක් කරා කරන්න. මේක විශේෂ වැඩසටහනක් කලින් අවුරුදු 3 හරහා අපි කරේ නැහැ. නමුත් 2027 ළමයින්ට මේක අලුත් වැඩසටහනක් විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද දැන් කලින් බැච් තුනක් කියලා තියෙනවා. ඒ කට්ටියගේ හොඳ රිසල්ට්ස් තියෙනවා. ඒ වගේම යාලා මේ වෙනකොට විශ්වවිද්‍යාල වල සමහර ළමයි ඉන්නවා. සමහර ළමයි විශ්වවිද්‍යාල වලට තේරලා ඉන්නවා. තාම ගිහිල්ලා නැහැ. අපි බලමු ඒක තවදුරටත් වැඩි දියුණු කරගන්න තීරණයක් විදිහට තමයි අපි මේ ගත්තේ. අර මතකාවර්ජනයක් විදිහට දවසින් දවස අපි පන්ති කරන දවසින් දවස
කලින් පාඩම් වලින් යම් කොටසක් ආවරණය කරගන්න පුළුවන් නම් ඔයාලට පාඩම් කරන්න තියෙන ප්‍රමාණය හරි පොඩ අඩු වෙනවානේ. ඒ නිසා අපි මේක අලුත් වැඩසටහනක් විදිහට ඔයාලට එකතු කරලා තියෙනවා. ඒ නිසා කැම්පස් එකකට යන ප්‍රමාණය නැත්නම් විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තු වෙන කට්ටිය මේකට සම්බන්ධ වෙන්න. මොකද මම හිතන්නේ ගොඩක් දුරට ඔයාලට මේක ප්‍රයෝජනවත් වේවි. ඉතා ඉක්මනින් ඒකකට හරි තමන්ගේ මාර්ගය හදාගන්න මේක ගොඩක් දුරට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරන නිසා තමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්න තීරණය කරේ. ඉතින් ඔයාලට විශ්වාසයක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් යුනිවර්සිටි එකට යන්න. ඒ යුනිවර්සිටි ලයිෆ් මොන වගේද කියලා බලන්න. අනිවාර්යෙන් මේ පන්තියට සම්බන්ධ වෙන්න. අපිත් එක්ක මමත් උදව් කරනවා. ඔයාලට පුළුවන් තරමින් මට පුළුවන් උපරිම උදව් කරනවා. පුළුවන් උපරිම පේපර් කරනවා. පුළුවන් උපරිම පාඩම් ටික කවර් කරලා දෙනවා. අමතර පන්ති පුළුවන් උපරිම මට්ටමින් දාලා කරලා දෙනවා. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි.